iPod 2026 උසස් පෙළ යන්න ඉන්න දරුවන්ට හෙට දවස විතරයි තියෙන්නේ. පුතේ 26 උසස් පෙළට යන්න ඉන්න ඔයාට පුංචි උපදෙස් කීපයක් අන්තිම මොහොතේ දෙන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මේ වෙනකොට ගොඩක් වෙලාවට ඔයා හිතනවා ඇති අනේ එක්සෑම් එක ලියා ගන්න බෑ. සමහරක් වෙලාවට මේකත් එක්ක ස්ට්‍රෙස් වෙලා ඇති. ඊට පස්සේ තව එක දවසයි කියනකොට පොඩි බයක් දැනෙනවා ඇති. ඒක සාධාරණයි. ඒක එක්සෑම් එක ලියන ඕනම කෙනෙක්ට දැනෙන්න පුළුවන් පොදු හැඟීමක්. හැබැයි පුතේ ඔයා එක්සෑම් එකට යන හෙට දවසේදීත් ඔයා පුරුදු වෙන්න ඕන දේ තමයි ඔයා දන්න දේ හරියට විභාගෙට ලියන්න ලෑස්ති වෙලා යන එක. ඔයා මේ වෙලාවේ කරන්න ඕනි හැමදේම තව පාඩම් කරන්න අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කියලා හිතන්නේ නැතුව ඔයා මේ වෙනකොට කවර් කරගත්ත ඒරියා එකක් තියෙනවානේ පාඩම් කරලා ඉවර කරගත්ත කොටසක් තියෙනවානේ අන්නේ කොටස් ටික හොඳට බලාගෙන යන්න. ඒ කොටස් ටිකට තව සූදානම් වෙන ගමන් ඉඩ තියෙන විදිහට ඔයා අනික් දේවල් ටික බලාගෙන යන්න. නැතුව එකපාරට හැමදේම බදාගත්තාම අන්තිම මොහොතේ ඔයාට සමහරක් වෙලාවට ඒකේ තියෙන පීඩනය දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඊගාව කාරණාව තමයි ඔයා කලබල වෙන්නේ නැතුව සිහිබුද්ධියෙන් ඔයා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න යනකොට ඔයාගේ ප්‍රශ්න හරියට තෝරගන්න ඕනේ. ඊගාව කාරණාව තමයි පුතේ මොන දේ ආවත් ඔයාගේ මානසික නිදහස පවත්වා ගන්න ඕනි. ඒකත් එක්ක ඔයා කරන හැමදේම හරියට කරන්න ඔයා හොඳ ප්ලෑන් එකක් මේ දවස් කීපය ඇතුළේ තියාගන්න. සමහරක් කෙනෙක්ට තියෙන්න පුළුවන් සඳ එක්සෑම් එක නොතිබෙන්න පුළුවන්. එයාට තවත් දවස් කීපකින් තියෙන්න පුළුවන්. ඒ තියෙනකොට ඔයාගේ පළවෙනි සබ්ජෙක්ට් එකට මුල් තැන දීලා ඒ සබ්ජෙක්ට් එක කවර් කරගෙන යන ගමන් ඒ අතර ગેප් තියෙනවා නම් දෙවෙනි තුන්වෙනි සබ්ජෙක්ට් එකටත් අවධානය දෙන්න. ඒත් එම සමහරක් කෙනෙක්ට එහෙම නැතුව එක දිගට සබ්ජෙක්ට් ටික තියෙන්න පුළුවන්. එතකොට ඒ සබ්ජෙක්ට් වලදී ඔයා කොහොමද කාලය බෙදාගන්නේ කියන එක හරියට ප්ලෑන් කරගන්න. මොකද සමහරක් වෙලාවට පුතේ ඔයාට අන්තිම මොහොතේ බලන දේත් ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා අර මම කලින් කිව්වා වගේම ඔයා පාඩම් කරලා තියෙන දේවල් ටික හරියට පොලිෂ් කරගෙන යන්න ඒත් එක්කම අනික් දේවල් ටිකත් පුළුවන් විදිහට බලන්න. ඒක ඇතුලේ අර ගොඩාක් ස්ට්‍රෙස් වෙන්නේ නැතුව උපරිම ඔළුව නිදහස් කරගෙන එක්සෑම් එකට යන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඊගාව කාරණාව තමයි ඔයාට එක්සෑම් එකට යනකොට අනිවාර්යෙන් ටිකක් කලින් යන්න. ඒත් එක්කම කලින් ගිහිල්ලා වෙලා ඔයාගේ විභාග අංකේ තියෙන ඩෙස් එක හොයාගෙන එතෙන්ට වාඩි වෙලා ඔයා හොඳ මයින්ඩ් එකක් හදා ගන්න ඕනේ එක්සෑම් එක ලියන්න. ඔයා මොන තරම් පාඩම් කරා නැත්නම් ඔයාට දෙන පේපර් එකේ ඔයාට පුළුවන් ටික ස්කෝර් කරන්න ඔයාගේ ඔළුව හදා ගන්න ඕනේ. ඊගාව කාරණාව තමයි පුතේ මේක ගොඩාක් වැදගත් ඇඩ්වයිස් එකක්. ඔයාගේ මොන සබ්ජෙක්ට් එක ඉවර වුණු සැනින් හෝල් එකෙන් එළියට ඇවිල්ලා වෙලා පුළුවන් තරම් ඉක්මනින් ගෙදර එන්න. ඒකට හේතුව තමයි ඔයා ප්‍රශ්න පත්‍රය ගැන අනිත් අයත් එක්ක කතා කරන්න යන්න මොකක්ද වෙන්නේ සමහරක් වෙලාවට ඔයාගේ ඔළුව ඔයා අර සමහරක් වෙලාවට ඔයා මාර කොන්ෆිඩන්ස් එකෙන් හෝල් එකෙන් එළියට එනවා මම මාර විදිහට එක්සෑම් එක ලියුවා මාර විදිහට පේපර් එකට ස්කෝර් කරා කියලා එනවා. හැබැයි සමහරක් වෙලාවට ඔයා තව කෙනෙක් එක්ක යාළුවෙක් එක්ක කතා කරගෙන යනකොට සමහරක් වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මගේ මේක වැරදි ඇතිනේ මේක මෙහෙම වෙලා ඇතිනේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒකත් එක්ක සමහරක් වෙලාවට ඔයාට හෙට දවසේ එක්සෑම් එකට ලෑස්ති වෙන්න තියෙන ටයිම් එක එක්සෑම් එකට ලෑස්ති වෙන්න තියෙන මයින්ඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට දෙන ඇඩ්වයිස් එක තමයි එක්සෑම් එක ඉවර වුණු සැනින් ඔයා කාත් එක්කවත් පේපර් එක ගැන කතා කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට යාළුවත් එක්ක hina වෙලා කතා බහ කරලා හෝල් එකකින් එළියට ඇවිල්ලා පුළුවන් ඉක්මනින් ගෙදර ඇවිල්ලා පළවෙනි දවසේ පේපරේ ඔළුවෙන් අතැල්ලා ඉවරලා ඊගාව දවසේ පේපරේට ලෑස්ති වෙන්න. කවුරු හරි කෙනෙක් කලින් දවසේ පේපරේ MCQ ටික නැත්නම් ආන්සර්ස් ටික කොහෙන් හරි හොයාගෙන බලලා මෙච්චරක් වැරදි මෙච්චරක් අඩුපාඩු තියෙනවා කියලා ඔයාගේ දුර්වල වෙච්ච තැන් ටික හදා මේ කල්පනා කරොත් සමහරක් වෙලාවට ඔයාට හෙට දවසේදී පේපර් එකට යන්න තියෙන අර අපි කියන්නේ සක්සස් මයින්ඩ් නැත්නම් අපි කියන පොසිටිව් මයින්ඩ් එක ඔයාගෙන් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා පුතේ අනිවාර්යයෙන් විභාගයට යන්න කලින් ඔයා කලින් ගිහිල්ලා ඔයාගේ ඔළුව ලෑස්ති කරගන්න ඕනේ පේපරේ ලියන්න සහ පේපරේ දුන්නාට පස්සේ හොඳට පේපරේ කියවන්න පේපරේ කියවලා ඒකට ලියන්න සහ ලියන දේවල් බොහොම පැහැදිලිව ලියන්න. ඒත් එක්කම එතනින් ඉස්සරහට ගියාට පස්සේ ඔයා එක්සෑම් එක ඉවරනාට පස්සේ ඔයා පුළුවන් ඉක්මනින් ප්‍රශ්න පත්‍රය ගැන කට්ටියත් එක්ක කතා නොකර ඔයා එළියට එන්න. ඒත් එක්ක පුතේ ඔයා විභාග අතරතුර කාලෙදී කරන්න ඕනේ දේවල් තමයි ඔයා විශේෂයෙන්ම පුළුවන් තරම් ඔයාගේ සෝෂල් මීඩියා වගේ දේවල් වලින් චුට්ටක් ඈත් වෙලා ඔයාගේ මනස නිදහස් වෙන්න කරන්න පුළුවන් දේවල් සින්දුවක් අහන ගමන් සමහරක් වෙලාවට වැඩ ගන්න හොඳට වතුර බීලා ඔළුව රිලැක්ස් කරගන්න මේ වගේ දේවල් ටිකක් එක්ක ඔයාගේ ඔළුව හදාගන්න ඔයාගේ ශරීරය මේන්ටේන් කරගන්න ඕනේ ඔයා එක්සෑම් එකට ලියන්න. එතකොට ඔයාගේ මානසික සෞඛ්‍ය වගේම ඔයාගේ ශාරීරික සෞඛ්‍ය පිළිබඳවත් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒත් එක්කම තමයි පුතේ වැදගත්ම කාරණාවක් තියෙනවා
ඔයා සම්පූර්ණ විභාග ඉවර වෙනකම්ම ඔයා පුළුවන් නම් කොහොම හරි මම එක්සෑම් එක කරනවා ඔයාගේ සමහරක් වෙලාවට එක සබ්ජෙක්ට් එකක් චුට්ටක් එහෙ මෙහෙ වෙන්න පුළුවන් ඔයා හිතපු විදිහට ස්කෝර් කරන්න බැරි වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ඔයාට ස්කෝර් කරන්න chance එක තියෙන්න පුළුවන් හොඳට ඒතර කොහොම වුණත් ඔයාට ඔයාගේ performance එක අඩු වුණත් ඔයාගේ performance වැඩි වුණත් කොහොම හරි මතක තියාගන්න ඔයාට සබ්ජෙක්ට් තුනක් තියෙනවා ලියන්න. එතකොට මේ සබ්ජෙක්ට් තුනටම එක හා සමාන විදිහට මහන්සි වෙන්න ඕනේ. හේතුව තමයි ඔයා සබ්ජෙක්ට් දෙකක් හොඳට කරලා එකක් දුර්වල වුණොත් එතකොට ඔයාගේ සම්පූර්ණ එක්සෑම් එකම අසම්බර වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔයාට දෙන උපදෙස තමයි අන්තිම මොහොතේ හොඳ ප්ලෑන් එකක් හදාගෙන ඒ ප්ලෑන් එකත් එක්ක වැඩ කරගෙන යන්න. ඔයාගේ ඔළුව නිදහසේ තියාගෙන වැඩ ටික කරගෙන යන්න. ඒ ඔළුව නිදහසේ තියාගෙන කෙනෙක්ට සින්දුවක් අහන්න පුළුවන්. කෙනෙක්ට චුට්ටක් එළිය ඇවිදින්න පුළුවන්. සමහරක් කෙනෙක්ට කාත් එක්ක හරි පොඩ්ඩක් කතා කරලා ඔළුව නිදහස් කර ගැනීමේ හැකියාව තියෙනවා. කොහොම හරි ඔළුව නිදහසේ තියාගෙන හොඳට එක්සෑම් එකට ගිහිල්ලා නිදහසේ එක්සෑම් එක ලියලා එක්සෑම් එක ලියලා ඉවර වෙච්ච ගමන්ම ආපහු ඇවිල්ලා ඉවරලා ඔයාගේ මයින්ඩ් එක ඊගාව දවසේ වැඩේට ඊගාව දවසේ සබ්ජෙක්ට් එකට හුරු කරගන්න. එහෙම හුරු කරගෙන ඔයා ඊගාව පේපරෙත් හොඳට ලියන්න. පුතේ මතක තියාගන්න A level කියන්නේ නිකම් එක්සෑම් එකක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් කඩයිමක්. ඒ නිසා හැමෝටම විශ් කරනවා හෙට දවසේ විතරයි තියෙන්නේ සඳුදා දවසේ ඉඳන් පටන් ගන්න එක්සෑම් එකට හැමෝටම හොඳට විභාග ලියන්න නැත්නම් හොඳට ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි විශ් කරනවා පුතේ මතක තියාගන්න ඔයාගේ අන්තිම මොහොතේ ඔයා තියෙන උත්සාහයත් අන්තිම මොහොතේ බලාපොරොත්තුවත් ඔයාගේ ජීවිතේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් එහෙනම් හොඳට එක්සෑම් ලියලා අපි හම්බෙමු ඔයාගේ අනාගතේ සාර්ථක වෙච්ච දවසකට එහෙනම් හැමෝටම ජය වේවා සුබ පැතුම්